ඕනේ මම අහන්නේ නෑ මෙහෙමනේ මම තාත්තනේ. එතකොට මම හෙට පොතක් ගෙනත් දෙන්නම්. හෙට මෙයාව උදෙන් මට එක්කයි යන්න ඕන, මට වැට්ට යන්නත් ඕන. ඉතින් මෙයාව ඉස්කෝලේට දාලා මං යන්න හදන්නේ. මට මේක අස්සම් කරලා දෙන්නකො, මං හෙට පොතක් ගෙනත් දෙන්නම්. නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඉන්නවනේ. මම මේ දරුවගේ තාත්තනේ. ඕ මම දරුවගේ තාත්තනේ. තව දරුවෙක් මෙහෙ ඉන්නවනේ, වංචාවක් කරනව නෙමෙයි. ඔබතුමිය කියන්නකො මේ මට මේක අස්සම් කරලා දෙන්න කියලා පුස්තකාලේ ඒ ටීචර්ට. ඇයි ඔබතුමියලා ෆෝන් එක්කම ඉන්නේ? අපිට මේ මාත් එක්ක කතා කරලා මේක කරලා දෙන්නකො, ගෞරවයෙන් ඉල්ලන්නේ. ඉතින් නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඉන්නවනේ. අනේ රස්සියාදු කරන්න එපා. මේ ටීචර්ත් ඊට පස්සේ ගියාම මට මේක කරගන්න වෙන්නේ නැහනේ. ඈ? ඉතින් නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඉන්නවනේ. ඔබතුමීලා තරහක් පිටිමහනවා වගේනේ ඔය ඔහොම කරන්නේ. නෑ ඉතින් අනේ ඉතින් අපි ඉතින් මට මේක කරලා දෙන්න පුළුවන්නේ. ඒකයි ඉල්ලන්නේ. එතකොට කවුරුත් ඇත්තටම මේක සාධාරණයිද අසාධාරණයිද කියලා හිතන්නේ නැද්ද? දැන් දරුවව හෙට උදේ ඉස්කෝලේට බාර දෙන්න ඕන. දැන් අපි ඕක අරන් ඉස්සෙල්ලා ෆයිල් එක හොයන්න ඕනේ. ඊට පස්සේ නම් ලිව්වට පස්සේ එහෙමනම් විදුහල්පතිනිය නැත්තම් මේ නියෝජිතවරුන් සයින් කරන්න ඕන. ඉස්සෙල්ලා ඔය පොලේ අරන් මම ෆයිල් එක හොයලා ලියන්න ඕන. ඉතින් ඒක කරගන්න බැරි වෙයිද? නෑ මේ අද මට හම්බුනේ මේක. මෙන්න මේ පොත් මේගොල්ලෝගේ නෑ කියලා පන්තියේදීත් දැනුවත් කළේ. ඊට පස්සේ අනුරාධ රීජන කියලා ගෲප් දෙකටම දැම්මෙව්වා. ඒවත් ඔක්කොම දාලා තියදී තමයි මම ඒකයි අර ළමයා කිව්වේ කියලා මට කරන්න දෙයක් නැහැ කියලා ඉතින්. ක්ලාස් ටීචර් කවුද පුතේලාගේ? පිටි අනුරාධ ගියා. අනුරාධ ගියා. මෙයාලා ගෲප් බලලත් නැහැනේ. ඒකනේ ගෲප් දැන් මොකක්ද දැම්මා කියලාවත් දන්නේ නැහැ නේ ළමයි. මේ සතිය නම් මැඩම් දැම්මා. මොකද මේ සතිය පුරාවට මෙයාලට කරලා දෙන්න ලබන සතිය නිමාඩු නිසා. එහෙම නැත්නම් කිව්ව දාන්නේ නේ. මම කිව්වේ මැඩම් දැන් අනිත් දරුවෝ ඔක්කොම ඇවිල්ලා පොත ගෙනල්ලා දීලා මේව කරාට පස්සේ දැන් මෙයා වැරදිලාවත් එළියට ගිහින් කිව්වොත් ඊට පස්සේ ඒ ළමයි ඔක්කොම මාත් එක්ක වෛර බඳිනවනේ පුතේ. ඒක තේරුම් ගන්නකො යා මම කියන කතාව බොරුද කියලා. ඒ ළමයි මගේ මූණක් බලන්නේ ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා. ටීචර්ලගෙන විතරයි ගියේ මේව කරන්න බැරි වුණේ හරයට කරේ කොහොමද කියලා මම මොකද කියන්නේ? මම අපහසුතාවයට ලක් වෙනවා නේද? අන්තිමට හරියට වැඩ කරන්න ගිහින් මට වෛරක්කාරයෙක් වෙන්න තමයි වෙන්නේ අන්තිමට. මම ඒකයි කියන්නේ. ඉතින් මට ප්‍රශ්නයක් නෑ. එහෙම මේ පොත කියන දීලා වරද්දේම කරා නම් ඔබතුමියට බැයිද මේ කියන්න මේක විශ්වාස කළා මේ තාත්තා හින්දා මේ විශ්වාස කළා හෙට පොත ගෙනත් දෙනවා මේක අස්සම් කරලා දෙන්න කියලා මේ මෙතුමියට අදටනේ යන්නේ. ඉතින් මම උදේ හෙට ඉතින් පොතක් ගෙනත් දීලා උදේට දාලා දැන් මම කිව්වේ මම තාත්තනේ. දැන් මැඩම් කිව්වොත් ඔබතුමියට පුළුවන් කිව්වනේ. ඔබතුමියට බැයිද මේක කියන්න? හරි.